සුබ දවසක් ඒ වගේම වාසනාවන්ත දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඩොලර් ලංකා YouTube channel එකේ ඉන්න ඔයාලා හැමෝටම. ඒ වගේම මම ඔයාලට කලින් වීඩියෝ එකක් දැම්මා අද උදේ. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට කිව්වා මාස ගානකින් මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් තිබ්බ වැඩත් එක්ක අපි දිගටම දැන් වැඩ කරගෙන යමු කියලා ඉවරලා. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලට පුළුවන් ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න. ඉතින් මේකෙදි ඔයාලත් එක්ක කතා කරන්නේ මම Nexus කියන AR group එකේ mining site එක ඇතුලේ තියෙන අප්ඩේට් එක. මෙන්න මේ අප්ඩේට් එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ පොයින්ට් එකතු වෙන ගාන බූස්ට් කරගන්න. ඉතින් ඒක කොහොමද කරන්නේ කියලා බලමු. මම ඔයාලට පෝස්ට් එකක් දාලා ඉවරලා දැනුවත් කරා. මේ පෝස්ට් එකේදී මම ඔයාලට කියලා තිබ්බා කොහොමද මේකේ කියන්නේ බ්‍රවුසර් එක ලින්ක් එක දාලා තිබ්බේ. ඒ වුණාට මම ඔයාලට ඉතින් මේකේ මම පළවෙනි පෝස්ට් එක ඔයාලට මේ විදිහට දාලා තියෙනවා. ඊට අමතරව මේකේ නෝට් එක බයි කරගන්න ඕන එක මම ඔයාලට ලින්ක් එක දාලා තියන්නම් පෝස්ට් එකේ. ඒ වගේම පෝස්ට් එකට යන ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඉතින් මෙන්න මේ Nexus OS කියන එකේ testnet 3 එක තමයි දැන් පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතනින් මේක ඔන් කරලා තියලා ඔයාලට පොයින්ට් එකතු කරගන්න පුළුවන්. එතකොට රිවෝඩ් කියන එකට ගියොත් එහෙනම් ඔයාලට දැන් මේකේ සීසන් 0 ඉඳන් පටන් ගත්තේ මගේ මොකක් හරි හේතුවක් නිසා 0 සෙෂන් 0 එකයි සෙෂන් 1 එකයි දෙකේ පොයින්ට් එකතු වෙලා නැහැ. ඉතින් 2 එකේ තමයි මගේ පොයින්ට් එකතු වෙලා තියෙන්නේ. ඒක බලන්න ඔයාලගෙත් කොහොමද එකතු වෙලා තියෙන්නේ කියලා. එතකොට 3 එකේ හරි අපිට පොයින්ට් එකක් එකතු කරගන්න පුළුවන් නම් ඒක වටිනවා. මොකද දැන් 3 එකට ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ පොයින්ට් අඩු ප්‍රමාණයක් තමයි හම්බ වෙන්නේ. එතකොට මේක රෙජිස්ටර් එකේදී ඔයාලා දන්නවා ඒ ටික කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. එතකොට මේකේ හෝම් කියන ඔප්ෂන් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මේ නෝඩ් එක තියෙනවානේ. එතකොට අපිට වෙනම සයිට් එකක් තියෙනවා මෙන්න මේ Minter කියන සයිට් එක. ඉතින් මේකට ගිහිල්ලා ඔයාලා account එක හදා ගන්නකොට රෙෆරල් කෝඩ් එක පෙන්නයි. ඒ රෙෆරල් කෝඩ් එක විදිහට තියලා ඔයාලට පුළුවන් Nexus එකට රෙජිස්ටර් වුණ ඊමේල් එක දීලා මේකට රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් Nexus CLI testnet 3 කියලා තියෙනවා. එතන මෙතන deploy කියලා එක තියෙනවා. මේ වෙනකොට නම් මේකේ price එක ලොකු ගාණක් වෙනවා. ඔයාලා සතියකට ගන්නවා නම් $3.99ක් වෙනවා. එතකොට 2 weeks වලට 5.99යි. ඒ වගේම 2 month වලට ඔයාලට බලන්න පුළුවන් 4.5ක් වෙලා තියෙනවා. එතකොට මෙතන ඔයාලා promo code එකක් select කරන්න. select කරලා ඉවරලා මේ විදිහට ඔයාලට පුළුවන් මෙතනින් එක node එකක් කියලා දාලා buy node කියන එක දෙන්න. මේක දුන්නාට පස්සේ ඔයාලට ටික වෙලාවකින් බලා ගන්න පුළුවන් මේකේ කියන්නේ ඩිපොසිට් ඇඩ්‍රස් එකක් පෙන්නනවා. මෙන්න මේ විදිහට මේකෙදි දැන් මෙතන Solana network කියලා තියෙනවනේ. මෙන්න මේක ඔයාලට පුළුවන් BSC හරි මොකක් හරි network එකක් දාගන්න. එතකොට coin එක නම් මෙයාලා දීලා තියෙන්නේ USDC විදිහට. එතකොට මෙතනදී බලා ගන්න පුළුවන් USDC වලින් 14ක ප්‍රමාණයක් ඉල්ලනවා. එතකොට දැන් අපි බලන්න ඕනේ මේකෙදි දැන් price එක. ඒතර මම හිතා හිටියේ උඩ කියන්නේ 7 ගානක් කියලා totally 14.39ක් ඉල්ලනවා. ඉතින් මම මේක මේ විදිහට 2 weeks වලට දාගන්නවා 5.69ක් තමයි. එතකොට මේකෙදි අපිට send කරන්න තියෙන. එතකොට USDT වලින් අපිට 5.69ක ප්‍රමාණයක් යනවා. එතකොට ඔයාලා මේක buy note කියන එක දුන්නාම අර මම කලින් පෙන්නුවා වගේ ඔයාලට network එක select කරගන්න එනවා. මෙතනදී මම BSC mainnet කියන එක තෝරගන්නවා. ඊට පස්සේ මෙතනින් switch network කියන එක දෙන්න ඔයාලා. ඊකරලා ඔයාලගේ MetaMask wallet එකට ඔයාලා USDC වලින් deposit කරගන්න ඔයාලට කැමති chain එකකින්. දැන් මම මෙතනදී BNB mainnet එකෙන් තමයි දාගත්තේ. එතකොට ඔයාලට මෙතන USDC coin එක නැත්නම් මෙතන පෙන්නන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙතන dot to node click කරලා import token කියන එකට ගිහිල්ලා මෙතන USDC කියලා search කරලා ඉවරලා ඔයාලට ඒ token එක add කරගන්න පුළුවන්. දැන් මම මේ විදිහට token එක add කරලා දිනවා. deposit එක තාම වෙලා නැහැ. මම මෙතනදී ඔයාලට බලා ගන්න දැන් මගේ 6.51ක ප්‍රමාණයක් මෙතන ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී ඔයාලට පුළුවන්
නැවතත් ඒ කියන්නේ නෙට්වර්ක් එක බලලි වෙලා චේන්ජ් කරගන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාලා BSC main net එක තෝරගත්තට පස්සේ මෙතන 5.75 තියෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලා payment එක කරගන්න. මෙතනදී ඔයාලගේ wallet එක මේ විදිහට pop up වෙනවා. ඒක ඔයාලා මෙතනින් confirm කරගන්න පුළුවන්. node එක buy වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලට මෙන්න මෙතන පුළුවන් බලා ගන්න active node කියලා option එකක් තියෙනවා. මේ home කියන එකෙන් පල්ලෙහා තියෙනවා active node කියලා. මෙන්න මෙතන ඇවිල්ලා මෙතන ඔයාලට බලන්න පුළුවන් confirm يعني complete කියලා option එකක් තියෙනවා. මේක උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මෙන්න මෙතන තියෙනවා ඔයාලගේ Nexus එකේ wallet address එක, ඒ වගේම node ID එක දාගන්න තියෙනවා. email එක දාන්න තියෙනවා. wallet address එක දාගන්න තියෙනවා. එතකොට මෙතන දැන් මගේ email එක මම add කරගන්නම්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ඇවිල්ලි වල ඔයාලට බලන්න මේ තියෙන wallet එක, මෙන්න මේ wallet එක ක්ලික් කරගන්න. ක්ලික් කරලා ඔයාලට මෙතනින් wallet address එක copy කරගන්න පුළුවන්. මෙන්න මෙතන උඩ තියෙනවා. හරි, මෙන්න මෙතනින් address එක copy කරගන්න. ඒ address එක ඔයාලා ගෙනල්ලා මෙන්න මෙතන පල්ලෙහාට දෙන්න. මෙතනදී ඔයාලා දෙන්න ඕනේ Nexus එකට සම්බන්ධ කරලා තියෙන wallet address එක. ඉතින් දැන් මම මගේ MetaMask එක තමයි connect කරලා තියෙන්නේ. ඒකට MetaMask එකේ address එක ඔයාලට පුළුවන් copy කරලා ඉවරලා මෙතන දාගන්න. ඊට පස්සේ node ID එක මම ගන්න විදිහ ඔයාලට පෙන්නන්නම්. එතනින් ඔයාලට තියෙන node ID එකත් අරගෙන ඉවරලා මෙතන දාගන්න තියෙනවා. දැන් මේ විදිහට address එක copy කරලා මෙතනින් paste කරගන්න. ඊට පස්සේ node ID එක ඔයාලට පුළුවන් මෙන්න මෙතන බෝල තුනක් තියෙනවානේ. අන්නේ icon එක උඩ ක්ලික් කරලා මෙතන තියෙනවා ඔයාලට add CLC node කියලා option එක. මෙන්න මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා මෙයාලා ID එකක් generate කරලා දෙනවා. මේ ID එක copy කරගෙන ගිහිල්ලා දැන් මේ තියෙන මම copy කරලා තියෙන ID එක. ඒතර මේ ID එක ඔයාලා මේ වගේ ID එකක් අරගෙන ඉවරලා මෙතනින් ඔයාලට generate කරලා දෙන ID එක අරන් ගිහිල්ලා මෙන්න මෙතන දෙන්න පුළුවන්. දීලි වෙලා ඔයාලා මෙතන paste කරගන්න මේක. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් confirm and deploy now node කියන එක දෙන්න. මේක දුන්නාට පස්සේ ඔයාලගේ node එක මෙන්න මේ විදිහට මෙතනින් බලා ගන්න පුළුවන් success කියලා ගන්නවා. ඊට පස්සේ ඔයාලගේ node එක මෙතන run වෙනවා. ඊට පස්සේ ඔයාලා මේකටත් available බලන්න refresh කරලා බලපුවම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේ node එක. ඒ කියන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ node එක run වෙනවා. එතකොට ගැටලුවක් නැහැ. කොළ පාට ටික් එක වැටලා තියෙයි. මෙන්න මේ විදිහට දැන් මෙතන web එක නම් connect වෙලා දිනවා කියලා පෙන්නනවා. ඒ වගේම මෙතනින් ඊළඟට අපි buy කරපු node එක ටික වෙලාවකින් ඔයාලට පෙන්නයි connect වෙලා තියෙනවා කියලා. ඉතින් ওই විදිහට තමයි මේකේ වැඩ ටික කරගන්න තියෙන්නේ. මිස් කරගන්න නැතුව අනිවාර්යයෙන්ම වැඩ ටික කරගන්න. මට නම් හිතෙන විදිහට මේක සාමාන්‍යයෙන් ඔයාලට browser එක ඔයාලගේ PC එකේ හරි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ දාලා. ඒ තිබ්බහම තමයි ඒ කියන්නේ මේක මේ විදිහට active එකේ තියෙන්න ඕනේ. මේ browser එක close කරන්න එපා. ඔයාලා ඊටු වැඩ ටික කරනකොට මේක on එකේ තියලා තියන්නේ. ඉතින් ඔය විදිහට තමයි මේක වැඩ ටික කරගන්න තියෙන්නේ. එහෙනම් මම වීඩියෝ එක අවසන් කරන හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.